හෙලෝ ළමයි ඔන්න ඔයාලට අපි අනුරාධපුරේ ගිහිල්ලා part 2 කොටස ගෙනාවා. ඒ කියන්නේ එදා අපි දෙන්නත් එක්ක හවස ගත්ත වීඩියෝ ටික අපි දෙන්නත් එක්ක අනුරාධපුරයට ගිහිල්ලා හවස් වෙන්න කලින් බෝඩිමක් හොයාගත්තා. දෙන්නත් එක්ක මේ ඒ බෝඩිමේ ඉඳලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ රුවන්වැලි මහා සෑය වඳින්න හවස පිටත් වුණා. අපි දෙන්නත් එක්ක මේ Google Map එක දාගෙන තමයි දෙන්නත් එක්ක මේ බෝඩිමේ ඉඳලා හොයාගෙන ගියේ. කොහොම හරි වෙලාවට අපි දෙන්නට මේ විනාඩි 6ක 7ක විතර පොඩි දුරක් තමයි රුවන්වැලි මහා සෑයට තිබුණේ. ඒ හින්දා අපි දෙන්නත් එක්ක මේ පයින්ම යන ගමන් මේ බලන්නකෝ මේ පැත්තේ ලස්සන තැනින් ප්‍රදේශනේ පැත්තේ තියෙන්නේ. ඉතින් කුඹුරු තමයි වැඩිපුරම තියෙන්නේ මන් දන්න තරමට නම්. අපි දෙන්නත් එක්ක ඉතින් පොඩි කයියක් දාගෙන මාත් උඩ පැන ඉතින් ඔය යන ගමන් තමයි දෙන්නත් එක්කම යනවා ඉතින්. ඈත බල කුඹුරු එහෙම තියෙනවා. අපි දෙන්නත් එක්ක ඔය තියෙන කුඹුරු. ඒ කියන්නේ ලොකු කුඹුරක් තියෙන. ඒ කුඹුර මැදින් ලොකු පාරක් එහෙම තියෙනවා. ඒ පාර අන්තිම වෙනකොට මේ රුවන්වැලි මහා සෑය අපිට ඒ වෙලාවේ එතන පේන විදිය. අපි දෙන්න මුලින්ම යන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න. මේ ඒ යන අතරමඟ තියෙන ප්‍රධාන තැනක් මේ මෙතන ඒ කාලේ මොනවා හරි මේ පෞරාණික දේවල්. ඊට පස්සේ මේ තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවට යන පාර. මේ ඔය ඔතන මේ අපි එතෙන්ට යනවත් එක්කම මේ පිටරට ස්වාමීන් වහන්සේලා පිරිසක් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න වඩින ගමන් හිටියේ. අපි දෙන්න ඒ වීඩියෝ එකත් ගත්තා. ඒ කියන්නේ පිටරට බෞද්ධ ස්වාමීන් වහන්සේලා පවා අපේ මේ උතුම් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න එච්චර දුර බැහැර ඉඳලා ඇවිත් මේ පිහිට ගන්නවා කියන්නේ අපි මීට වඩා උනන්දු වෙන්න ඕනේ නේද? ඊට පස්සේ අපි දෙන්නත් එක්ක මේ මලුයි පහන් දෙකක් ගත්තා. පහන් දෙකයි හඳුන් කූරුයි පත්තු කරලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න යන්න ලෑස්ති වුණා. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක පහන් දෙක පත්තු කරලා හඳුන් කූරු පත්තු කරලා අපි දෙන්නගේ බලාපොරොත්තු අපේ අම්මගේ තාත්තගේ සහෝදරයෝ නෑදෑයෝ මේ සීලමු දෙනා මතක් කරලා මේ සීලම පින් එයාලට අනුමෝදන් වේවා අනුමෝදන් කරමි කියලා සිතින්ම ප්‍රාර්ථනා කළා. අපි දෙමව්පියන්ගේ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කළා. අපි මේ වෙලාවේ අපිට මේක පුංචි දෙයක් වගේ අපිට පේනුණාට මේක මහා ලොකු පින්කමක්. එහෙම කියන්නේ මොකද අපිට මේ පුළුවන් උපරිමයෙන් අපි දෙන්නත් එක්ක ලොකු දේවල් කරන්න බැරි වුණත් අපි දෙන්නට පුළුවන් උපරිමයෙන් අපි දෙන්න එදා දවස් 2 ගත කරේ. මොකද ඒ තරම් අපි ලොකු පින් රැස් කරගත්තා. මේ අපි හඳුන් කූරු පත්තු කරලා අපි දැන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා ඒ මල් පූජා කරලා අපි ආවා මේ රුවන්වැලි මහා සෑයට යන්න පාරේ. ඒ කියන්නේ රුවන්වැලි මහා සෑයටයි මේ රුවන්වැලි මහා සෑය අතර යන ගමන් පොඩි දුරක් තියෙන්නේ. අපි ඒ කියන්නේ අපිට හම්බුණා මේ අම්මා කෙනෙකුයි පුතෙකුයි. ඒ දෙන්නත් එක්ක බලන්නක කරන වැඩේ මේ ඒ දෙන්නට හොඳටම වතුර තිබා වෙලා. එයාගේ අම්මා මේ එතන තියෙන ටැප් එකෙන් වතුර බොනවා. මං හිතන විදියට මේ කවුරුම හරි මේ පින්වන්ත කෙනෙක් මෙයාලව බේරගෙන මේ භූමියට ගෙනල්ලා දාලා එයාලට ඕනි අයිතිකාරයෝ දෙනවා ඇති.
මේ හැම කට්ටිය වෙන්නේ නැති කියලා මං හිතනවා. මෙතන මේ විදිහටම ඔතන එහා පැත්තේ තව හිටියා තව මේ අම්මා කෙනෙකුයි පුතෙකුයි මේ විදිහම දෙන්නෙක් සුදු දෙන්නෙක්. ඒ දෙන්නා මං ඔයාට ඉස්සරහට වෙන්නන්නම්කෝ. බලන්නකෝ මේ මෙයාගේ අම්මා ගාවින් හෙලවෙන්නෙම නැතුව ළඟට මෙලා තුරුලා ඉන්න හැටි ආදරේ හිතෙනව නේද එයාලා දැක්කාම. බලන්නකෝ එයාලා කොච්චර පින්වන්තද. ඒ වගේ භූමියක ඉන්නත් කවුරුම හරි එයාලා දෙන්නව බේරගත් එක. මේ වගේ පින්වන්ත පුදුමක ඒ වගේ දේවල් දකින්නත් ආසයි. ඔය ඔතනට රුවන්වැලි මහා සෑය පේන විදිය. අපි දෙන්න ඉතින් මෙයාලා දෙන්න දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. අපි දෙන්න මෙයාලා වීඩියෝ කරනකොට තවත් කට්ටිය ඇවිල්ලා මෙයාලා වීඩියෝ කරා. එයාලා දෙන්න හරි ආදරණීය විදිහට හිටියේ. එයාගේ අම්මට එයාගේ පුතාව කොච්චර වටිනවද නේද? ඔයාලටත් ඔයාලගේ අම්මලා තාත්තලට ඔයාලා වටින තරමටම එයාලටත් ඒගොල්ලන්ගේ පුතාලා දුවලා ගොඩක් වටිනවා. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක තව ඉස්සරහට ආවා. ඊට පස්සේ ඔය එතනට රුවන්වැලි මහා සෑය පේන විදිහ. අපි දෙන්න හිමින් අපි දෙන්නගේ චූටි කතාවල් අතරේ ඉස්සරහටම ආවා. රුවන්වැලි මහා සෑය ගාවට අපි ආව එන මේ දෙවෙනි පාර එතකොට. අපි දෙන්න ආව ගමන්ම රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරා. ඊට පස්සේ අපි දෙන්න අය හවසත් මේ මෙතනට වන්දනාමාන කරන්න යන ගමන් හිටියේ. අපි දෙන්න හිතාගෙන හිටියේ හුඟක් හවස් වෙනකන් මේ රුවන්වැලි මහා සෑය ගාව ඉඳලා අපිට පුළුවන් දේවල් කරලා එන්න. මේ බලන්නකෝ හවස 7ට 7:00ට විතර බලන්නකෝ ඒ අහසට ඒ රුවන්වැලි මහා සෑය පේන විදිය. ඒ කියන්නේ කොච්චර මොන වගේ අහසක් තිබුණත් ඒ ධාතුන් වහන්සේලා මේ හඳුන් කූරු පහන් දැල් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියලා මතක් වෙනකොට ඒ දැනෙනකොට ඒ දේවල් දැනෙනකොට දැනෙන හැඟීම කියා ගන්න වචන නැති තරම්. බලන්නකෝ ඒ බුදුරැස් විහිදෙනවා වගේ අපේ හිතට හදවතට දැනෙන හැටි. ඒක එතනටම ගිහිල්ලා ඔයාලා බලන්න මම නම් කියන්නේ. පුළුවන් නම් එකම එක වතාවක් හරි රුවන්වැලි මහා සෑයට යන්න. ගිහිල්ලා වන්දනාමාන කරන්න. මේ ඉන්නේ තවත් දෙන්නෙක්. මම ඔයාලට කිව්වේ අපි දෙන්න 7:00ට නෙවෙයි 8:00යි. 8:00ට විතර අපි දෙන්නත් එක්ක රුවන්වැලි මහා සෑයෙන් ආවා. බෝඩිමට යන්න කියලා හිතාගෙන. මේ බලන්නකෝ අපි දෙන්න දැක්ක දර්ශනේ. මම ඔයාලට කිව්වේ සුදු පාට දෙන්නෙකුත් ඉන්නවා කියලා. මේ යාළුවා දෙන්න ගින්දර තපිනවා. එයාලටත් සීතල ඇතිනේ. බලන්නකෝ අම්මත් එක්ක උණු මේ ළඟට වෙලා දොයියගෙන ඉන්න හැටි. කවුරුම හරි මේ පින්වන්ත විදිහට පහන් පත්තු කරලා එතනට වෙලා මේ මම දැක්කයි වෙලෙත් එයාලා පහන් පත්තු කරගෙන හිටියේ. පහන් පත්තු කරන ගමන් එයාලා දෙන්න හිටියේ අම්මා කෙනෙකුයි දුවෙකුයි. මේ ඒ හරක් අම්මයි දුවයි එතෙන්ට ඇවිල්ලා එයාලා දෙන්න ගින්දර තපිනවා. මෙයාලා උදේ වෙනකම්ම මෙතෙන්ට වෙලා හිටියා. ඒකට සාක්ෂි මම ඔයාලට අනිත් දවසේ අනිත් වීඩියෝ එකෙන් අරගෙන එන්නම් කොහොඳ? එහෙනම් මේ හැමදේම බලලා ඔයාලත් මේ සීලම පින් අනුමෝදන් වෙන්න. අනුමෝදන් වේවා. එහෙනම් අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ අපි දෙන්නගේ රෑ කෑම. ඉන්දියාප්පයි පරිප්පුයි සම්බෝලෙයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු හොඳේ. බුදු සරණයි.